නුවන්දිකා සේනාරත්න ඇය භාවනාවක් වගේ භාවාත්මක හඬක් ඒ විතරක් නෙමේ සංසුන් නිවෙන රුවක් සමග හරිම නිවෙන හඬක් හිමි රියැලිටි කලාවෙන් අපට දායාද වූ දක්ෂම ගායිකාවක්නේ. විශේෂයෙන්ම මෑත පරපුරේ ඇය වෙනස්ම මගක්ගත් අපූරු ගායිකාවක්. ඔය හෙළුව මාකට් කරන ഘോഷාකාරී සංගීත ප්‍රසංගවල හඬට වඩා නැටිල්ලට ඒ විතරක් විගඩම් ඇඳුම් ආයිත්තම් වලට මුල් තැන දෙන අලුත් ගායිකාවන් කිහිප දෙනෙක් අපට දකින්නට පුළුවන්නේ. ඒ අය අතරින් නුවන්දිකාගේ විශේෂත්වය තමයි කිසි විටකත් ඇය විගඩම් ගායිකාවක් නොවීම. ඇගේ සංසුන් බව වගේම පිළිවෙලද ඉතාමත්ම ආකර්ශනීයයි. නුවන්දිකාට ඕනෑම පරාසයක ගීතයක් ගායනා කළ හැකියිනේ. ඒ වගේම ඇය තෝරාගන්නා ප්‍රසංගයන්ද ඉතාමත් විශේෂිත ඒවා. පැහැදිලිවම හැදෑරීම, නිසි ක්‍රමවත් බව, ඒ වගේම දැනුම අතින්ද ඇය සන්නද්ධ ශිල්පිනියක්. ගායිකාවක් කියන්නේ නිලියක් හෝ නැට්ටුක්කාරියක් නෙමෙයිනේ. හිතන්න යම් නර්තනයක් ඉදිරිපත් කරමින් ඒක වරදක් කියනව නෙමේ වේගරිත්මේ ගීතයක් ගැයුවද අනිවාර්යෙන්ම ගැයුමට මුල් තැන දිය යුතුමයිනේ. වර්තමානයේ දුටු අපූර්වතම හිත නිවෙන හඬක හිමිකාරියක් වන මේ නුවන්දිකා තව බොහෝ දුරක් ගායන ශාස්ත්‍රයේ ඉදිරියටම යා හැකි ගායිකාවක්. අපි දකිමින් සිටිනවා රියැලිටි කලාවෙන් තරු පායනවා. ඒ වගේම සමහරක් තරු නිවෙනවා. ඒත් සමහර තරු හැමදාමත් දිලිසි එළිය කරනවා. නුවන්දිකා සේනාරත්න කියන්නේත් අන්න එහෙම සදාතනිකව ශ්‍රාවක ප්‍රේක්ෂකයන්ගේ හදවතේ ඉන්න පුළුවන් දක්ෂතම ගායිකාවක්.